අපේ පන්තියට ආපු ළමෙක් මෙන්න මේ වගේ මෙසේජ් එකක් මට එවලා තියෙනවා. සර් මම ගණිතයට දක්ෂ ළමයෙක් නෙවෙයි. මම දවසක් පන්ති ඉවර වෙලා සර්ට මෙසේජ් එකක් දාලා මේ ගැන කිව්වා. සර් මට පේපර් එකේ ලකුණු 28යි. ගෙදරින් ලොකුවටම ප්‍රශ්නයක තියෙනවා. ස්කූල් එකේ ටීචර්ස්ලාත් කිව්වේ මේකෙන් නම් ඒකක් ගන්න බෑ කියලා. හැබැයි සර් මට මේ වෙද්දි ගණිතයට ඒකක් තියෙනවා. ලකුණු 28න් 42ට ආපු මම 42කින් 61 61කින් 78ටත් ගිහින් තියෙනවා. ඉතින් සර් මට එදා කිව්වේ ගණිතේ ඒ ගන්න ළමයි ස්පෙෂල් නෑ. ඒ අය ස්පෙෂල් වෙන්නේ ප්‍රශ්නයක් වැරදුනොත් ඒ ප්‍රශ්නෙට නැවත try කරන නිසා. අනිත් අය ප්‍රශ්නය වැරදුනොත් ඒ තැන නැවතිලා දිගටම ඉන්න නිසා කියලා සර් එදා මට කිව්වා. ඉතින් මම හැමදාම ඒ විදිහට ටාගට් එකක් තියාගෙන දවසකට ප්‍රශ්න 5ක් කරා. ඉතින් මේ විදිහට මට අද ඒකක් ඇවිල්ලා තියෙනවා. සර් මට දැන් තේරෙනවා ඒකක් ගන්න කලින් වෙනස් වෙන්න ඕන මාර්ක්ස් නෙවෙයි මනස කියලා. එදා සර් මට ඒ දුන්න මොටිවේෂන් එක නිසා මම නැවත නැගිට්ටා. ප්‍රශ්නයක් වැරදුනත් පේපර් එක අතහැරියේ නෑ සර්. අද අමාරුයි කියලා හිතන දේ හෙට ස්ට්‍රෝං සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. මේ ළමයා ලකුණු 28ක් එක්ක අපේ පන්තියට එකතු වෙන්නේ. අද ලකුණු 78ක් අරන් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගෙට තව මාස කිහිපයක් තියෙනවා. මේ ළමයාට 78 98ක් කරන්න තව සති කිහිපයක්වත් යන්නේ නැහැ. ඉතින් හැමදාම ගණිතයේ දිනන්නේ දක්ෂ කෙනා නෙවෙයි. අත් නොහර ඉන්න කෙනා. මතක තියාගන්න. ඒ තමයි මං ඔයාලට දෙන පණිවිඩය.